අයිබෝන් හැමෝටම අද අපි අපේ කැන්වා කෝස් එකේ දෙවෙනි පාඩමෙන් කතා කරන්නේ ලෝකේ ඕනෑම කෙනෙකුට ඉතා ලේසි ග්‍රැෆික් ඩිසයින් කරන්න පුළුවන් කැන්වා ප්ලැට්ෆෝම් එකේ තියෙන ටූල්ස් ටික ගැන. ඔයා වෘත්තීමය මට්ටමේ ඩිසයින් එකක් හදන්න පටන් ගන්න කලින් දැනගත යුතු දේවල් ටිකක් අද අපි පියවරෙන් පියවර කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම අපි කැන්වා එකට ලොග් වුණාම පේන්නේ හෝම් පේජ් එක. අපි ඒක ගැන කතා කරමු. මෙතනදී ඔයාට අවශ්‍ය ඕනෑම නිර්මාණයක ප්‍රමාණය තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කලින් කරපු හැම නිර්මාණයක්ම මෙන්න මෙතන තියෙන මේ projects කියන ෆෝල්ඩ් එක ඇතුලේ ආරක්ෂිතව තියෙනවා. ඔයාට අවශ්‍ය වෙලාවට ඒවා එඩිට් කරලා අයිත් කස්ටමර් කෙනෙක්ට යවන්න හරි ඔයාගේ වැඩකට හරි පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට ඔයගොල්ලන්ට ප්‍රයෝජනාත්මක දේ තමයි මෙන්න මෙතන තියෙන ටෙම්ප්ලේට් කියන්නේ. හරි. කැන්වා වල තියෙන ලොකුම පහසුකම තමයි ඔය ටෙම්ප්ලේට් කියන කොටස. ඔයාට සෝෂල් මීඩියා වල පෝස්ට් එකක්, ලෝගෝ එකක්, ප්‍රසන්ටේෂන් එකක්, හරි, ඊෆ්ලයි එකක් හදන්න ඕනේ නම් ඒකට ගැලපෙන දහස් ගණන් නිර්මාණ මෙතන තියෙනවා. අපිට තියෙන්නේ අපේ කැමැත්ත අනුව ඒවායේ වර්ණ අකුරු වෙනස් කරලා අලුතින් නිර්මාණයක් හදාගන්න විතරයි. හරිද? හරි. අවසාන වශයෙන් අද අපි ඉගෙන ගත්තේ කැන්වා වල මූලික දේවල් ටික. මේ දේවල් හොඳට පුහුණු වුණොත් ඔයාට ඕනෑම නිර්මාණයක් ඉතා ඉක්මනින් කරගන්න පුළුවන් වෙයි. ඊළඟ පාඩමෙන් අපි තවත් වැදගත් දෙයක් ගැන කතා කරමු. එතකන් මේ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු.